හලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නලා තියෙන්නේ ඔයාලා දැනටමත් දන්නවා thumbnail එකෙන් night study vlog එක. ඉතින් අපි ඒක පටන් ගමු. ඉගෙන ගන්න පටන් ගමු. මම හිතනවා මගේ වීඩියෝස් බලලා ඔයාලට චූටි හරි මොටිවේට් එකක් වෙයි කියලා. වැඩ කරන්න මගේ වීඩියෝස් බලන එක්කෙනෙක්ද දෙන්නෙක්ද ඒ දෙන්න හරි වැඩ කරනවා නම් ඒක මට ලොකු සතුටක්. ඉතින් අපි පටන් ගමු එහෙනම්. මම අද මුලින්ම කරන්න යන්නේ ඔක්කොටම කලින් ඔයාලට මම වෙලාව කියලා ඉන්නම්කෝ. වෙලාව ඇවිල්ලා හරියටම 8යි. ඉතින් මම අද මුලින්ම කරන්න යන්නේ මම අද දවල් බැලුවා මගේ ෆිසික්ස් ක්ලාස් එකේ වීඩියෝ එක. ඒකේ මට තව පැය එකමාරක් විතර ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක මුලින්ම බලලා ඉවර කරන්නයි යන්නේ. මොකද ඊට පස්සේ මට ලොකු රාජකාරියක් තියෙනවා. ටියුට් එකේ ගණන් ටික හදලා දාන්න. ආලෝකයේ පාඩමේ. ඉතින් ඔයාලා මං ක්ලාස් යන්නේ කාගෙද කියලා අහුවොත් මේකට උත්තරේ තමයි චෙකප් සර්ගේ. ඔයාලට චූටි ටිප් එකක් දෙන්නද? ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකක් හරි රෙකෝඩින් එකක් හරි බලද්දී ඔයාලට ඕන කරන පොත්, පේපර්, ටියුට් and කෝල ඒවා ළඟ තියාගන්න. මොකද අපි ඒවා ගන්න යන වෙලාවේ පාඩම මිස් වෙනවානේ. සෝ ඒකයි. ලැප් එකේ මොකද්ද නෙට්වර්ක් රීසෙට් එකක් ආවා. දැන් ඉතින් ඒක රීසෙට් කරන්න එපා. ඒකම රීසෙට් වෙන්න දාලා මම ෆෝන් එකෙන් මේ වීඩියෝ එක බලන්නයි යන්නේ. මොකද මට වෙලා යවන්න වෙලාවක් නැහැ. පටන් ගත්ත වැඩේ ඉවර කරන්න එපා. අන්න ඒක නිසා. සෝ මම ෆෝන් එකෙන් මේ වීඩියෝ එක බලලා ආපහු ගාලා හම්බෙන්නේ නැහැ. මොකද මට රෙකෝඩ් කරන්න විදිහක් නැහැ. ෆෝන් එකකින් බලන්නේ. මම රෙකෝඩින් එක නම් බලලා ඉවර කරා. දැන් පොඩක් චූටි බ්‍රේක් එකක් ගන්න තමයි යන්නේ. කාලා සින්දුවක් අහලා එහෙම ආපහු වැඩ පටන් ගමු. ඒ තියරි කොටස කරලා ඉවර කරා පූර්ණ අභ්‍යන්තර පරාවර්තන. ඉතින් ඒකේ ගණන් හදන්න තියෙනවා. ඒ ටික හදන්න ඕන. ඊට කලින් චූටි බ්‍රේක් එකක් කරන්න ඕන. ඉවරයි. සෝ දැන් තියෙන්නේ කෙමිස්ට්‍රි පොඩ්ඩක් බලන්න. කෙමිස්ට්‍රි මට හෙට ක්ලාස් තියෙනවා එකට. ඉතින් මට කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කලින් දුන්න ගණන් වගයක් හදන්න තියෙනවා. මම දන්නවා ඊට කලින් දවස් වෙනකම් ඉන්න හොඳ නැහැ ගණන් හදන්න. ඔයාලා එහෙම ඉන්න එපා. හැබැයි මට පොඩ්ඩක් ක්ලාස් ෆීස් ගෙවන්න පරක්කු වුණා. ඉතින් ඒක නිසා මේ මට රෙකෝඩින් එක බලන්න චුට්ටක් පරක් වුණා. ඒකයි. කොහොම හරි අපි ඒක ගණන් හදමු. රසායනික ගණනයේ MCQ book එකේ ගණන් 40ක් තියෙනවා හදන්න. හදමු.
දැන් මං යන්නේ කෙමිස්ට්‍රි මේ MCQ බුක් එකේ උජිත් සර්ගේ මේ MCQ බුක් එකේ මට හෝම්වර්ක් දුන්නු ගණන් ටික ඉවර කරන්න. සෝ ඊට කලින් ඒකේ බඩගින්නට චූටි යාළුවෙක් හම්බුණා. චොක්ලට් මාරි my favorite. So ඒක කන ගමන් අපිට ගණන් හදන්න පුළුවන්. මම කෙමිස්ට්‍රි වැඩත් කරලා ඉවරයි. ඉතින් මම අද දවසට කියන්නේ මම මේ බ්ලොග් එකේදී කරන්න හිතපු වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරා. දැන් වෙලාව ඇවිල්ලා 12:45යි. මම හිතුවා මේ බ්ලොග් එක එඩිට් කරලා මම තියනවා කියලා. මොකද මටයි ෆ්‍රී දවසක් එන්න තව සතියක් යනවා. මං කියන්නේ හෙට දවල් වෙනකන් නිදාගත්ත හැකි. දවල් ක්ලාස් එක තියෙන හින්දා චුට්ටක් පරක් වෙලා නිදාගත්තට අවුලක් නැහැ. So yeah. ඔක්කොම කලින් පෙන්නන්නම්. මගේ කෙමිස්ට්‍රි ටියුට් එක ආවා. ඒකේ ටියුට් කවර වෙනස් කරලා. හරිම ලස්සනයි ඒක. නිකම් පොලිතීන් එකක් වගේ. වතුර එහෙම ගෑවුනාට මෙහෙම වෙන්නේ නැහැ. පෙන්නන්නම්කෝ ටියුට් ටික. බලන්නක ළමයි ඒ ටියුට් වල ලස්සන. ඉතින් සර්ලා නම් එයාලා අපිට උපරිමයෙන් කරලා දෙනවා. අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ. එහෙනම් ළමයි අදට vlog එක ඉවරයි. So මම හිතනවා hope you guys enjoy this vlog and motivate වුණා කියලා. වැඩ කරන්න මම as a second shy ළමෙක් මම කියනවා මේක නංගියේ මල්ලියක් බලනවා වැඩ ගොඩ ගහ ගන්න එපා. මේක තමයි කරන ලොකුම වැරද්දක්. So yeah. එහෙනම් ළමයි good night. Bye. See you in the next vlog.